ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කන්‍යා ලග්න හිමියන්ට 2026 වසර කොහොම බලපායිද කියන එක ගැන. ආයුබෝවන් මම සම්මානීය ජ්‍යොතිර්විද්‍යා සේවයේ අධිපති ප්‍රවීණ ජ්‍යොතිර්වේදීනි ඉරෝෂාන් ඉරෝසනී සෝමවීර. ලබන්නා වූ 2026 නව වසර ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය පිරුණු වාසනාවන්ත සුබම සුබ නව වසරක් වේවායි සතුට සිතින් ප්‍රාර්ථනා කර සිටිමි. ආයිබෝවන් හැමෝටම. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කන්‍යා ලග්න හිමියන්ට 2026 වසර කොහොම බලපායිද කියන එක ගැන. අපි බලමු මේ අවුරුද්දේ මොන වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා. 2026 කියන්නේ ඇතරම කන්‍යා ලග්න හිමියන්ට බොහොම තීරණාත්මක අවුරුද්දක්. විශේෂයෙන්ම අවධානය යොමු වෙන්නේ ජීවිතේ ප්‍රධාන අංශ තුනකට. ඒ තමයි සම්බන්ධතා, විවාහය සහ වෘත්තීය ජීවිතය. මේ අංශවල ලොකු වෙනස්කම් වැදගත් තීරණ ගන්න වෙන අවස්ථා මේ අවුරුද්දේ උදා වෙනවා. හරි. එහෙනම් අපි මේ පලාපල විස්තරයට ගැඹුරින් යන්න කලින් පොඩ්ඩක් බලමු මේ අවුරුද්ද පුරාම සිද්ධ වෙන ප්‍රධාන ග්‍රහමාරු මොනවද? ඒවා කොහොමද මේ ප්‍රතිඵල හැඩගස්වන්නේ කියලා. හරි. මේ අවුරුද්දේ ජීවිතයට බලපාන ප්‍රධාන ග්‍රහ පිහිටීම් කීපයක්ම තියෙනවා. ඒත් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕන කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි වාසනාවට සහ දියුණුවට අධිපති ගුරු ග්‍රහයාගේ ගමන. අනිත් එක මේක හරිම වැදගත්. ශනි සහ නෙප්චූන් කියන ග්‍රහයෝ දෙන්නම ඉන්නේ 7 වෙනි භාවය. ඉතින් ජ්‍යොතිෂයේදී 7 වෙනි භාවය කියන්නේ විවාහය, හවුල් ව්‍යාපාර, සම්බන්ධතා වගේ දේවල් වලටනේ. ඒ නිසා මේ ග්‍රහ පිහිටීම් දෙක මේ අවුරුද්දේ ප්‍රතිඵලවලට තදින්ම බලපානවා කියලා කියන්න පුරුවා. හරි. දැන් අපි හැරෙමු හැමෝගෙම අවධානය යොමු වෙන පැත්තකට. ඒ කියන්නේ ආර්ථිකය සහ මුදල්. අපි බලමු 2026 අවුරුද්දේ කන්‍යා ලග්න හිමියන්ගේ මූල්‍යමය තත්ත්වය කොයි වගේ වෙයිද කියලා. මේ අවුරුද්දේ මූල්‍ය තත්ත්වය එක විදිහකටම යන්නේ නැහැ. ඒක පැහැදිලිවම කොටස් 3කට නැත්තම් කාල පරිච්ඡේද 3කට බෙදිලා යනවා. ඉතින් අපි බලමු මේ එක එක කාලෙදි මොනවද වෙන්නේ කියලා. හරි. අපි මේක කොටස් 3ටම කඩලා බලමු. පළවෙනි කාලේ ඒ කියන්නේ ජූනි 2 වෙනිදා වෙනකල් රැකියාවේ දියුණුවට, උසස් වීම් වලට, නායකත්ව අවස්ථාවලට එහෙම හරිම හොඳයි. හැබැයි පොඩි දෙයක් තියෙනවා. අතේ සල්ලි ගවසනකොට අනවශ්‍ය විදිහට වියදම් වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන ටිකක් අවධානයෙන් ඉන්න ඕන. ඊළඟට ජූනි 2 ඉඳන් නොවැම්බර් 1 වෙනකල් තියෙන කාලේ තමයි ආදායම වැඩි කරගන්න, ලාභ ලබන්න තියෙන හොඳම කාලය. අන්තිමට නොවැම්බර් 1 වෙනිදායින් පස්සේ වියදම් පැත්ත ටිකක් වැඩි වෙන්න පුරුවන්. ඒක නිසා අවුරුද්ද පටන් ගත්ත වෙලේ ඉඳන්ම ඉතිරි කරන එක ගැන හිතන එක හරිම වැදගත් වෙනවා. මුදල් ගැන කතා කරලා ඉවර වෙලා අපි දැන් බලමු හදවතට සම්බන්ධ කාරණා ගැන. 2026 අවුරුද්දේ කන්‍යා ලග්න හිමියන්ගේ ආදරය, සබඳතා සහ විවාහ ජීවිතය කොයි පැත්තට යයිද කියලා අපි දැන් විමසලා බලමු. අවුරුද්ද පටන් ගනිද්දිම ඒ කියන්නේ ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 24 වෙනකල් කාලය ඇත්තරම හරිම විශේෂයි. ආදරයට අලුත් සම්බන්ධයක් පටන් ගන්න, එහෙමත් නැත්නම් නිර්මාණශීලී විදියට කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න මේ හැම දෙයකම ඊටාම සුබ සුවිශේෂී කාලයක් කියලා කියන්න පුරුවන්. මෙතන තියෙන රසවත්ම කාරණය තමයි මේ අවුරුද්දේ බලපෑම තනිකඩ අයටයි විවාහක අයටයි දැනෙන්නේ ආකාර දෙකකට වීම. තනිකඩ කෙනෙක්ට නම් අලුත් ආදර සම්බන්ධයක් පටන් ගන්න නියම අවස්ථා උදා වෙනවා. හැබැයි විවාහක අයගේ ජීවිතවලට අර අපි කලින් කතා කරපු ශනිගේ නෙප්චූන්ගේ බලපෑම නිසා සමහර විට පොඩි අතෘප්තිකර තත්ත්වයන් එව නැත්තම් විවාහය සම්බන්ධ තීරණ ගැනීමේදී ප්‍රමාදයන් වගේ දේවල් ඇති වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඉතින් බලාපොරොත්තු අතහරින්න ඕන නැහැ. වගකීම් සහිත ස්ථාවර විවාහයකට යන්න මේ අවුරුද්දේ හොඳටම ඉඩකට තියෙනවා. විශේෂයෙන්ම නොවැම්බර් මාසෙන් පස්සේ විවාහය ගැන පැහැදිලි හොඳ තීරණ ගන්න පුළුවන් වෙනවා. ඒත් එක දෙයක් මතක තියාගන්න ඕන. ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතලා විග්‍රහ කරන්න ගියොත් ඒකෙන් සම්බන්ධතාවලට හානියක් වෙන්න පුළුවන්. හොඳයි. අප දැන් බලමු වෘත්තීය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර දිහාට. මේ අවුරුද්දේ රැකියාවටයි ඉගෙන ගන්න කටයුතු වලටයි කොහොම බලපෑමක් ඇති වෙයිද? වෘත්තීය ජීවිතයට නම් මේක ඇත්තටම සුපිරි අවුරුද්දක්. ගුරු ග්‍රහයාගේ ගෝචරයත් එක්ක රැකියාවේ ඉහළම තැනකට යන්න, උසස් වීම් ලබන්න, අලුත් ව්‍යාපෘති පාර ගන්න නියම අවස්ථා ලැබෙනවා. විශේෂයෙන්ම විදේශ සම්බන්ධ රැකියාවල ඔන්ලයින් වැඩ කරන, උගන්වන, එම නැත්නම් උපදේශන සේවා සපයන ක්ෂේත්‍රවල ඉන්න අයට නම් ලොකු දියුණුවක් බලාපොරොත්තු වෙන්න පුරුවන්. ඉගෙන ගන්න අයටත් මේක හරිම හොඳ කාලයක්. උසස් අධ්‍යාපනයට යොමු වෙන්න වගේම පිටරට ගිහින් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන ඊටක කෙනෙක්ට ඒකට හොල අවස්ථාව උදා වෙනවා. පර්යේෂණ, නීතිය, දර්ශනය වගේ ටික ගැඹුරු විෂයන් හදාරන අයට නම් විශේෂයෙන්ම සාර්ථක ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ජීවිතයේ අනිත් හැමදේම වගේම සෞඛ්‍ය කියන්නේත් හරිම වැදගත් දෙයක් නේ. ඉතින් අපි බලමු 2024 අවුරුද්දේ කන්‍යා ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය කොහොම වෙයිද? ඒ වගේම ඒකට කරන්න පුළුවන් පිළියම් මොනවද කියලා. මේ අවුරුද්දේ පොදුවේ මතුවෙන්න පුණුවන් සෞඛ්‍ය ගැටලු කීපයක් තියෙනවා. ඒ තමයි බඩේ අජීර්ණ ගතිය, නින්දේ යම් අක්‍රමිකතා සහ පොඩි නොසන්සුන්කාරී ගතියක්. හැම ඉතින් මේවා ලොකු ප්‍රශ්න කරගන්න දෙයක් නෙවෙයි. හරියට කැම වේලක් තියාගන්න එකෙන්, හොඳට නිදාගෙන විවේක ගන්න එකෙන් සහ ව්‍යායාම කරන එකෙන් මේ තත්වයන් ලේසියෙන්ම පාලනය කරගන්න පුරුණ. එහෙනම් මේ වගේ පොඩි අපහසුතා මගහරවගෙන ග්‍රහයින්ගෙන් ලැබෙන හොඳ ප්‍රතිඵල තවත් වැඩි කරගන්න මොනවද කරන්න පුළුවන්? මේ අවුරුද්දේ විශාල වශයෙන් සුබඵල ගෙන දෙන ගුරු ග්‍රහයාගේ ශක්තිය Tamante ලං කරගන්න එක හරිම වැදගත්. ඒකට කරන්න පුරවන් හොඳම දෙයක් තමයි ඕම් ගුරවේ නමහ කියන ගුරු මන්ත්‍රය 108 වතාවක් ජප කරන එක. විශේෂයෙන්ම බ්‍රහස්පතිදා දවසක එක කරනවා නම් ගොඩක් ප්‍රතිඵලදායකයි. ඒ වගේම ගුරු ග්‍රහයාට කහපාට මල් එහෙම නැත්නම් කහපාට දේවල් පූජා කරන එකත් හුඟක් හොඳයි. ඒකට අමතරව තවත් දෙයක් කරන්න පුළුවන්. Tamanට පුළුවන් විදිහට කහබත්, කහපාට පළතුරු, එහෙම නැත්නම් වෙනත් කහපැහැති ආහාර ද්‍රව්‍ය අවශ්‍ය කෙනෙක්ට දන් දෙන එකෙන් ගුරු ග්‍රහයාගේ ආශිර්වාදය තව තවත් ලබා ගන්න පුළුවන්. හොඳයි. අපි දැන් මේ විග්‍රහයේ අවසානයට ඇවිත් ඉන්නේ. එහෙනම් අපි කෙටියෙන් බලමු මේ අවුරුද්ද පුරාම වාසනාව ගෙනෙන සුබදායක අංග මොනවද කියලා. මේ අවුරුද්දෙන් උපරිම ප්‍රයෝජන ගන්න නම් වැදගත් වැඩකටයුතු සලසුම් කරද්දී සුබ දවස් වෙන බදාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස් යොදා ගන්න උත්සාහ කරන්න. ඒ වගේම කොළ, කහ සහ සුදු කියන වර්ණ භාවිත කරන එකෙනුත් ධනාත්මක ප්‍රතිඵල ලං කරගන්න පුළුවන්. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. කන්‍යා ලග්න හිමියන්ට 2026 කියන්නේ නිකම්ම තවත් එක් අවුරුද්දක් නෙවෙයි. මේක තමන්ගේ රැකියාව, පෞද්ගලික සම්බන්ධතා සහ ආදර ජීවිතය ගැන බොහොම වැදගත් දුරදි ගැන තීරණ ගන්න සිද්ධ වෙන්න සුවිශේෂී වසරක් බවට පත් වෙනවා. ඔබේ සියලු ජ්‍යොතිෂ්‍ය අවශ්‍යතාවයන් සඳහා දිවයිනේ ප්‍රමුඛතම ජ්‍යොතිෂ්‍ය වේදිනියකගෙන් සහාය ලබා ගන්න. ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී, වාස්තු විද්‍යා උපදේශිකා, ज्योतिर्विद्या गौरव, मानव हितवादी, कीर्तिश्री देश गौरव, जनरंजन, ज्योतिर्विद्या विशारद, जनप्रसादिनी देशकीर्ति, WRA इरोशा निरोशनी सोमवीर, सम्मानी ज्योतिर्विद्या सेवय, अंक 350 कोस्सिन्न, गणेमुल्ल, WhatsApp अंकय, WhatsApp अंकय 070 248යි 682යි 5